ඔන්න ඉතින් වෙනද වගේම Life with Shashi මගේ channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මගේ channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඔන්න ඉතින් ලොකු කුඩා අපි හැමෝම ගොඩක් ආසාවෙන් ආදරෙන් පිළිගන්න බලාගෙන හිටපු බක් මාසේ උදා වුණා. ඉතින් අපි හරි සතුටින් ඉන්නේ බක් මාස පිළිගන්න. ඔන්න ඉතින් වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඒ වගේම අපි හරි ආසාවෙන් ඒ කටයුතු කරනවා. ඉතින් ඒ නිසා අපි බලමු මේ බක් මාසේ ගෘහණියන්ට තමයි වැඩිම වැඩ කොටසක් තියෙන්නේ කරන්න. ගෙදර දොරේ වැඩ කටයුතු, කැවිලි පෙවිලි හදන වැඩ කටයුතු, ඒ හැමදේම අතරේ ඔයාලා shopping කරන්නත් අමතක කරන්නේ නෑ නේද? අපි බලමුද shopping කරනකොට අපිට චුට්ටක් හිතන්න තියෙන කාරණා ටික. අංක 1 තමයි ඔයාලා shopping කරන්න යනකොට මුළු salary එකම purse එකට දාගෙන shopping කරන්න යන්න හොඳ නැහැ. මොකද අපි shopping කරන්න යනකොට යන්න කලින් අපේ බබාලගේ class fees, ඒ වගේම loan මොනවා හරි ගෙවන්න තියෙනවා නම් ඒ දේවල්, එතකොට transport මොනවාට හරි වියදමට තියෙනවා නම් ඒ දේවල්, ඒවා අයින් කරලා තමයි අපි shopping කරන්න ගන්න මුදල් ප්‍රමාණය විතරක් අපේ පසුම්බියේ තියාගෙන තමයි අපි එළියට යන්න ඕනේ. ඒ වගේම එළියේ දකින දේවල් ගන්න ගියොත් නම් අපේ පර්ස් එක හිස් කරගෙන තමයි අපිට අපහු ගෙදර එන්න වෙන්නේ. ඒක නිසා ගොඩාක් කඩවල ওই ප්ලාස්ටික් බඩු එහෙම හරිම අඩුවට තියෙනවා මේ දවස්වල. ඉතින් එහෙම වුණාම අපි දැක්කහම ටක් ගාලා අපිට ඒක අත්‍යවශ්‍ය නොවුනත් අපි ආසාවට ටක් ගාලා ගන්න පුළුවන්. ඒ නිසා අන්න ඒ ගැන සැලකිලිමත් වෙන්න, ඔයාට ගෙදරට අවශ්‍යම දේ විතරක් බුද්ධිමත්ව තෝරගන්න. ඔන්න බලන්නකෝ මේ වීඩියෝ එක කරන අතරදී කරකුට්ටම් වෙලා පායලා ඔන්න දැන් වැස්සක් තමයි වැටෙන්නේ. මේ පොද වැස්ස හරියට ගත්තට වගේම හිතටත් හරිම සිසිලසක්. මොකද හරිම සැරට පහුගිය දවස්වල අවුව පෑවුවනේ. ඉතින් ඔන්න දැන් පොළොව තෙත් වෙන්න අරගෙන. ඉතින් අපි කතාවට යන්කෝ. ඔන්න ඊළඟ කාරණාව තමයි ඕගොල්ලෝ අවුරුදු කාලේ අපි තෑගි දෙනවනේ කට්ටියට. ඒ තෑගි දෙනකොට අපේ කැමැත්තට තෑගි තෝරගන්නේ නැතිව එයාලගේ කැමැත්ත ගැන චුට්ටක් හොයලා බලන එක හොඳයි. මොකද අපි ආසාවෙන් අපේ කැමැත්ත මත දෙයක් මිලදී ගත්තට ඒ පුද්ගලයා ඒකට කැමති නැත්නම් ඒ තෑග්ගෙන් එයා සතුටටපත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම පුංචි දරුවෝ වගේ ඉන්නවනම් අපිට පුළුවන් එයාලට ඒගොල්ලෝ ආස කරන සෙල්ලම් බඩුවක් වගේ දෙයක් දෙන්න. ඒ වගේම ඕගලන්ට එයාලගේ කැමැත්තට ඒගොල්ලන්ට දෙයක් මිලදී ගන්න gift vouchers උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි ඕගලන්ගේ ගෙදර දොරේ වැඩ කටයුතු කරගන්නකොට ඔක්කොම එකම දවසේ කරන්න ගොඩ ගහගන්නේ නැතුව plan කරලා දවසින් දවස වැඩ ටිකෙන් ටික කරගන්න උත්සාහ කරන්න. එතකොට ඔයගලන්ට ඉක්මනට වැඩ ටික කලබලයක් නැතුව, මනසට ලොකු පීඩනයක් නැතුව ඉවර කරගන්න පුළුවන් වෙයි. ඔන්න ඉතින් එහෙනම් මේ ගැන සැලකිලිමත් වෙන්න ඔයාලත් shopping කරන්න යන්න කලින් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.